මේ තමුසිලා ඊයා සිත සතුටින් වරවිලා පෙදු පෙදුවා නිටුවන ලස්සන දවසක ලස්සනට දඩේමක් කරගන්න තිබ්බක මේ වනමලිගෙන හැටි වෙන කාලා දැම්මා. අනේද කියන්න බේබි මල්ලි මම අර සිංහරාජ වනාන්තරයෙන් වැඩි කියන අර අතිවේගී මාර්ගයෙන් කැපිලිතරන ගස්ටියක් ලයින් කරගෙන හිටියේ. අනේ හැටි ඒකවත් කෙලියා. කෙලියානේ කෙලියා. යකෝ සමනලියෝ ඔයාලා වගේ බහල්ලු ටිකක් ඉන්නකොට මේ රට තාම සංවර්ධනය වෙමින් පවතින රටකෝ. අඩේ ඉවත්කද මුන්දලාට පුළුවන් මේ දේශපාලනඥයත් එක්ක හැපෙන්න. අනේද කියන්න බේබි මල්ලි අපේ മന്ത്രി හාමුදුරු තමයි හොඳටම කරේ. උඹලා දන්නවද මේ ලස්සනට තියෙන ගස්කොළන් තමයි අපිට උඹ දෙන්නේ. උඹ ලන්ද වගේ මට බල කියන්නේ ඉන්න බෑ. අනෙක් කාලයන් කොට සිරිසේනිය උඹ වගේ දැනගනි සමනලිය උඹ වගේ පිළගේ කෝෂයෙන් එළියට එනකොට දෙමළ කට ගාන පොළොවේ මැරෙන්න අල බල සිරිසේනිය අන්න උඹලා කිදිරුව හලිට ගහලා ඇත්ති කරවල කඩේ කරවල කට වෙන්න ඇති. මේක දැන් ගනි. යකෝ සෞදි හඳ පෙන්නනකොට ඇඟිල්ල දිහා බලන්න බා හඳ දිහා බලපන්. බේබි මල්ලි යන්නේ හඳ රැයපොති. සෞදි අරාබිය වගේ රටවල් වල ගස්වල වතුර දාන්නේ මොනද වතුර පිරිසු ගොල්ලා. උන්ට ඒ කාන්දාර ගස් ටිකක් අඩිනවා. යකෝ මේ ලංකාවේ පැලේ දන්න කිසිකර ඒකේ තුන පැලවෙනවා. ඒක දන්නේ සමනලිය. අරුන් හර සැප වින්දට මූණි පම්මිතර රජ කරන්න ඕනි වැද පම්මිට. අනේ පාලයන් සිරිසේන යන්න. ඔබට ඔච්චරට රටගෙන කැක්කම උඹ ඡන්දිල්ල පංගොබා. මේ උඹ බොරු මර්සි දාන්න එපා. ඔබ මර්සි මට තේරෙනවා. යකෝ මේ රට හදන්න දේශපාලන වෙනස් කළා